ආයුබෝවන් සුබ දවසක්. එතෙක් මෙතෙක් ලෝකයේ තිබුණ දියුණුම ශිෂ්ටාචාරය තමයි ඊජිප්තු ශිෂ්ටාචාරය. අදටත් නොවිසඳුණු අභිරහස් රැසකින් සමන්විත මේ ශිෂ්ටාචාරය ගැන කතා කරද්දී අපි කාටත් හිතන දෙයක් තමයි ඊජිප්තු වැසියන්ට මේ තරම් විශාල දැනුමක් ලැබුණේ කොහොමද කියන කාරණාව. විශිෂ්ට පාලක පාලිකාවන් විසින් ගොඩනැගූ මිස්ර ශිෂ්ටාචාරය ඉතාමත් විශිෂ්ට ශිෂ්ටාචාරයක්. පුරාණ ඊජිප්තුවේ විශාල ගොඩනැගිලි සහ නටඹුන් මේ කාරණාව මනාවට තහවුරු කරනවා. අද වීඩියෝව තුළින් අපි කතා කරන්නේ මිස්ර ශිෂ්ටාචාරයේ ඉතාම සුන්දර රැජිනක් වූ රජවරුන්ගේ නිම්නයේ රැජින ලෙස විරුදාවරීලත් නෙෆර්ටිටි රැජින ගැන. මිස්ර ශිෂ්ටාචාරයේ කාන්තාවන්ගේ සලකුණු විදිහට සලකන්නේ මේ නෙෆර්ටිටි රැජිනගේ උඩුකය රූපය. ඉතාම සුන්දර පෙනුමක් ඇති දිගු තොප්පියක් වන් හිස් ආවරණයක් පැළඳ සිටින ඇයගේ උඩුකය රූපය තමයි මේ සලකුණු විදිහට යොදාගෙන තියෙන්නේ. ඊජිප්තු ශිෂ්ටාචාරයේ හෙවත් මිස්ර ශිෂ්ටාචාරයේ සිටි රැජිනියන් අතරින් ඉතාමත් තියුණු සුන්දර රුවකින් යුතු දිගු හිස් ආවරණයකින් සැරසී සිටින මේ නෙෆර්ටිටි රැජින සුවිශේෂයි. පුරාවිද්‍යාවේදීන්ගේ අදහසට අනුව අද වන විටත් මේ නෙෆර්ටිටි රැජිනගේ මව්පියන් ගැන තහවුරු විස්තරයක් ලැබිලා නැහැ. මේ නෙෆර්ටිටි කියන නමේ තේරුම තමයි a beautiful woman has come. එහෙම නැත්නම් සුන්දර යුවතියක් පැමිණ ඇත යන තේරුම. ඉතින් මේ නෙෆර්ටිටි කියන්නේ ක්‍රිස්තුපූර්ව 14 වන සියවසේ මිස්ර ශිෂ්ටාචාරයේ ඉතාමත් කීර්තිමත් රැජිනක්. ඇය ක්‍රිස්තුපූර්ව 1353 1336 අතර ඊජිප්තුව පාලනය කර අක්නාටඩ් රජුගේ බිසව. මේ නෙෆර්ටිටි රැජින අක්නාටඩ් රජුගේ මවගේ සොයුරියකගේ දියණියක් නැතහොත් මේ රජුගේ හා නෙෆර්ටිටි රැජිනගේ විවාහය නෑනා මස්සිනා විවාහයක් බවට යම් මතයක් පවතිනවා. මේ නෙෆර්ටිටි රැජින සිරියානු කුමාරිකාවක් බවටද ඇතැම් පුරාවිද්‍යාඥයින් විසින් මතයක් දැරුවා. මේ නෙෆර්ටිටි රැජින සහ ඇයගේ ස්වාමියා වූ අක්නාටන් රජු ආටීන් හෙවත් හිරු මඩල වන්දනා කිරීම ඇරඹූ අතර මෙය ආගමික විප්ලවයක් ලෙස හැඳින්වේ. කෙසේ වුවත් අක්නාටන් රජු ඊජිප්තුව පාලනය කළ යුගය ඊජිප්තුවේ ධනවත්ම යුගය ලෙස සැලකෙනවා. නෙෆර්ටිටි සඳහා විවිධ අන්වර්ථ නාමයන් පැවතියත් ඒ අතරින් පාරම්පරික කුමරිය, මහා අභිනන්දනිය, කරුණාවේ ආර්යාව, ආදරේ ප්‍රියාවිය, සියලු කාන්තාවන්ගේ ආර්යාව, ඉහළ සහ පහළ ඊජිප්තුවේ උත්තමාවිය යන නම් ප්‍රධානයි. මේ අක්නාටන් සහ නෙෆර්ටිටි ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරලා තියෙනවා. ඉතිහාසගත වාර්තාවල මෙම විවාහයෙන් නෙෆර්ටිටි රැජිනට දියණියන් 6ක් ලැබුණ බව සඳහන් වෙනවා. ඇගේ දියණියන් දෙදෙනෙක් ඇයගෙන් පසු මිසරයේ පාලිකාවන් වූ බව සඳහන් වෙනවා. මිසරයේ තේබන් සොහොන් ගැබේ ඇති කැටයමක් තමයි මේ නෙෆර්ටිටි රැජින පිළිබඳ මුල්ම වාර්තාව හඳුන්වා දෙන්නේ. මෙම කැටයමේ තියෙන්නේ නෙෆර්ටිටි රැජින සිය සැමියා වූ අක්නාටන් රජු සහ තම දියණියන් තිදෙනෙකු සමග සිටින කැටයමක්. මෙම කැටයම අද වන විට ජර්මනියේ බර්ලින්හි ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා තියෙනවා. නෙෆර්ටිටි අක්නාටන් රාජ්‍ය සමය පිළිබඳ වාර්තා රැසක් පැවතියත් ඇයගේ දේශපාලන සමය ගැන එතරම් සටහනක් අපට හමුවන්නේ නැහැ. මෙය අවස්ථා කිහිපයකදී අක්නාටන් රජු මෙහෙයවූ යුද කටයුතුවලට සහභාගී වෙලා තියෙනවා. එහිදී එදිරිවාදීන්ගේ කාන්තාවන් සමග සටන් වැදී ඇති බවට වාර්තා හමු වෙනවා. බොහෝ පුරාවිද්‍යාවේදීන්ගේ මතය වෙන්නේ නෙෆර්ටිටි අක්නාටන් රජු හා එක්ව රාජ්‍ය පාලනය සිදු කළ බව. ඇය ලිංගික බලය හා සුන්දරත්වය භාවිතා කර බිරිඳගේ භූමිකාවෙන් ඉක්මවා ගොස් අක්නාටන් රජු තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කර ඇති බවට පුරාවිද්‍යාඥයින් කරුණු වාර්තා කරනවා. රාජකීය පනාගාර සේවකයෙකු වූ ෆෙරනිෆගෙර්ගේ හානි වූ සොහොන් ගැබේ දර්ශනවල සඳහන් වෙන්නේ අක්නාටන් රජු හා නෙෆර්ටිටි රැජිනිය ආට්ටෙන් දෙවිඳුහට වන්දනාමාන කරන කැටයමක්. තවද රාමෝස් නම් අමාත්‍යවරයාගේ සොහොන් ගැබෙහි නෙෆර්ටිටිව නිරූපණය වෙන්නේ අක්නාටන් රජුගේ පිටුපස සිටගෙන රාමෝස්ගේ තනතුරු ප්‍රදානෝත්සවය දෙස බලා සිටින ආකාරයේ කැටයමක්. කොහොම වුණත් මේ අක්නාටන් නෙෆර්ටිටි රාජ්‍ය සමය මිසරයේ කීර්තිමත් සමයක්. මේ පාලන සමයත් සමග මිසරයට විශාල අලංකාර ගොඩනැගිලි එකතු වුණා. කෘෂි කර්මාන්තය දියුණුවට පත් වුණා. මේ කාලවකවානුවේදී මිසරයේ ජනතාව වන්දනාමාන කරන ලද දෙවිවරු මිසරයෙන් ඉවත් කරමින් ඒ දේවාල වසා දමා හිරු දෙවියන් වෙනුවෙන් දේවාල තැනුවා. අක්නාටන් රජු කානර්කැන් වල දේවස්ථාන කිහිපයක් ඉදි කළා. ඉන් එක් නිර්මාණයක් වන බෙන්බෙන් ප්‍රසාදය නෙෆර්ටිටි වෙනුවෙන් පුද කර ඇති බව සඳහන් වෙනවා. අක්නාටන් රජුගේ පෙනුමේ ස්වභාවය අනුව ඔහු පිටසක්වලට අයත් අයෙකු බවට මිනිසුන් අතර මතයක් පැවතුණා. නෙෆර්ටිටි පළඳින උස්සු නිල් පැහැති හිස් ආවරණ නිසා ඇයගේ හිස් කබල දිග බවත් එය වැසීමට දික් ආවරණයක් භාවිතා කරන බවටත් විවිධ කටකතා නිර්මාණය වුණා. කොහොම වුණත් මේවා තවමත් නොවිසඳුණු පැනයන් විතරයි.
දේව විශ්වාසවලට නැඹුරු ජීවත් වූ නෙෆටිටි දෙවියන්ගේ කාන්තාව ලෙස නම් දැරූ අතරම ඇය අඳින පළඳින ආකාරයද දෙවඟනකට බොහෝසේ සමාන වුණා. ඇයගේ මව්පියන් පිළිබඳව පිළිගත හැකි කිසිදු සටහනක් නොමැතිවීම, ඇය අඳින පළඳින ආකාරයේ දෙවඟනකට සමාන වීම සහ ඇයගේ අධික සුන්දරත්වය මුල් කොටගෙන ඇය පෘථිවියේ ජීවියෙකු නොවන බවට විද්‍යාඥයින් විසින් මතවාද දැරුවා. කොහොම නමුත් මේ මතයට සාක්ෂි සාධක තවමත් ඔප්පු වෙලා නැහැ. මේ ඔප්පු කිරීමට තවමත් නොහැකි වීමට ප්‍රධාන හේතුව තමයි නෙෆටිටි රජුගේ සිරුර තවමත් සොහොන් ගැබකින් හමු වී නොතිබීම. අක්නාටන් රජුගේ රාජ්‍ය පාලනයේ 12 වන වර්ෂයෙන් පසුව නෙෆටිටි පිළිබඳව කිසිම සටහනක් තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ. මෙම වර්ෂය තුලදී ඇයගේ දියණිවරුන් සිව් දෙනෙක් මිය ගිය බවට වාර්තා වෙනවා. ඇයගේ දියණියන් පිළිබඳවද කිසිදු සටහනක් තබා නොතිබීම විස්මයට කාරණාවක්. ඇය සැබවින්ම මිය ගියාද නැතහොත් ඇය පැමිණි තැනටම ආපසු ගියාද? මෙය අදටත් නොවිසඳුණු අභිරහසක්. ඇය පිළිබඳව තවත් මතයක් තමයි මිසරයට හිරුදෙවි වන්දනාව හඳුන්වා දුන්නේ අක්නාටන් රජු නොව ඇය වෙන බව. හැබැයි මේ නෙෆටිටිගේ පෙළපත මොකද්ද? ඇය අක්නාටන් රජු සමග සම්බන්ධ වුණේ කොහොමද? ඇයගේ දෙමාපියන් කවුද යන කරුණ ගැන පුරාවිද්‍යාඥයින්ට අදටත් සොයා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. මේ අතර මිසර ශිෂ්ටාචාරය පිළිබඳ ගවේෂණය කරන්නන් මෙච්චර කාලයක් සොයන්න වෙහෙසුණු අදටත් නොවිසඳුණු අභිරහස තමයි මේ නෙෆටිටි රජුගේ සොහොන් ගැබ. හැබැයි අදටත් එය උන්ට විසඳා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් හිතලා බලන්න කොච්චර දීර්ඝ ඉතිහාසයක ඉඳන් මේ අභිරහස විසඳන්න උත්සාහ කරනවාද කියන කාරණාව ගැන. මේ අතරවාරයේදී එනම් වසර 2015 දී පමණ ගවේෂකයින් පිරිසක් සැකපල කරනවා ටූටන්කාමන් රජුගේ සොහොන තුල තවත් සොහොන් ගැබ් දෙකක දොරටු තියෙනවා කියලා. ඒ අතර නෙෆටිටි රජුගේ සොහොන තිබිය හැකි බව සැකපල වුණත් ටූටන්කාමන් රජුගේ සොහොන තුල කැණීම් කටයුතු මේ වන විට නවතා දමා තියෙනවා. ඉතින් කාලයත් සමග ලෝවැසියන්ට මේ නෙෆටිටි රචන ගැන අමතක වෙලා යනවා. මේ අතරදී වසර 1912 දී පමණ ඊජිප්තුවට පැමිණි ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයෙකු වූ ලුඩ්විග් බෝචාඩ් අමානා නගරයේ ඇන්ටික් බඩු තියෙන වෙළඳසැලක අපූර්ව කාන්තා රූපයක් දකිනවා. ඒ දුටු සැනින් ඔහු එයට වශීකృత වූ බව සඳහන් වෙනවා. උඩුකය පිළිරුවක් වූ එය ලූචාඩ් විසින් මිලටගත් අතර ඒ වසර 1920 දී පමණ බර්ලින් කෞතුකාගාරයේ තැන්පත් කරනවා. මෙතනින් පස්සේ තමයි මුළු ලෝකයම මේ නෙෆටිටි රජුන ගැන තොරතුරු. ඇගේ පිළිරුව මෙතරම් සුන්දර නම් ඇය සැබවින්ම කොතරම් සුන්දර රජනියක් වන්නට ඇතිද? ඉතින් මේ නෙෆටිටි රජුගේ සොහොන හොයන්න ලෝකයේ වටෙන්ම පුරාවිද්‍යාඥයින් දසදහස් ගණනින් මිසරයට පැමිණියත් ඔවුන් කිසිවෙකුටත් අද වන විටත් ඇයගේ සොහොනේ අල්ප මාත්‍රයක් හෝ සොයා ගැනීමට හැකියාව ලැබිලා නැහැ.